අපි හැමදාම කියපු එකක් තමයි මේ තුන්වෙනි වරට මේ ජනාධිපතිතුමාට තරඟ කරන්න බෑ කියන එක. දැන් අද දින අපිට ඔප්පු වුණා මැතිවරණ දෙක මෙයා ජයග්‍රහණය කරලා තියෙන්නේ එක නමකින්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන නමෙන්. අද තුන්වෙනි තරඟ කරනකොට එතුමා නම මාරු කරන නක්ෂාස්ත්‍ර අනුව මම හිතන්නේ නම මාරු කරගෙන තියෙනවා. මේ නම දැම්මොත් තමයි පෙරදින්න පුළුවන් කියලා කවුරුහරි කියලා ඇති. ඒක තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියන නම. වික්‍රම බාබු සහෝදරයා ඒක ඔබ්ජෙක්ෂන් එකකට ගත්තා. මැතිවරණ කොමසාරිස්තුමා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් මේ රටේ ජනතාව මුලා කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන වෙන කෙනෙක්. අද මහින්ද රාජපක්ෂ තරඟ කරන්නේ නැහැ මේ මැතිවරණේ. මේ මැතිවරණේ තරඟ කරන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කියන අලුත් පුද්ගලයෙක්. ඒ නිසා ජනතාව තේරුම් ගන්න ඒ වගේම පුතෙක් වගේ එනවා තව නාමල් රාජපක්ෂ කෙනෙකුත් තරඟ කරනවා. ඒ නිසා ජනතාව හොඳ තීන්දුවක් ගනි. මේ අපිට උවමනා වෙලා තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයකුයි මෛත්‍රී පාලනයකුයි ඇති කරන්න. අපි ඇයි දඟලන්නේ මෙච්චර? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. අද උසාවියකට ගිහිල්ලා අපිට හොඳ තීන්දුවක් ගන්න බෑ. පොලිසියට ගිහිල්ලා අපිට කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. හමුදාකරණය කරලා තියෙනවා. මේ හමුදාකරණයෙන් ගිහිල්ලා අයින් කරගෙන සිවිල් පාලනයක් ඇති කරලා මේ රටේ සියලුම සමාජයන්ට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න තමයි අපි සූදානම් වෙන්නේ. තිස්ස අතනායක ගැන මම හිතන්නේ අපි කනගාටු වෙන්න නරකයි. ඒ කියන්නේ තිස්ස අතනායක මන්ත්‍රීතුමා කියලා කියන්නේ ජාතික ලයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂයට ආපු කෙනෙක්. එතුමා යනවා කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයට එච්චර ලොකු ප්‍රශ්නයක් නොවේ. එතුමා දැන් මේ සන්දානගත වෙනවට. ඒ කියන්නේ මහින්දෝ පරද්දන්න මුළු රටම එකව වුණාම එතුමා තේරුම් ගත්තා මෙතන ඉන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් අද ආණ්ඩුවෙන් අපිට කෝටි ගණන්නේ කියන්නේ. අපි එච්චර නවින් දිසානක මාතර මිලියන සීනකට මට මිලියන 500ක් කියනවා. කමක් නැහැ. දැන් මුළු රටටම මෙච්චර සල්ලි කොයින්ද ගෙනල්ලා බෙදන්නේ කියන එක ඒකත් ජනතාවට ලොකු ප්‍රශ්නයක්. අනිත් එක ජනාධිපතිතුමා ප්‍රසිද්ධව කියනවා හැම එක්කෙනාගේම ෆයිල් තියෙනවා කියලා. මේක තමයි ලොකුම වීලුව. හොරෙක් තමයි ඔය වගේ මිනිස්සු එනං ආරක්ෂා කරලා තියෙන්නේ. මෙච්චර කාල ජනාධිපතිතුමා හොරුන්ව ආරක්ෂා කරලා තිනවා. එයාගෙන් එළියට ගියාම කියනවා මුන් හොරු කියලා කියනවා. එතකොට මේ ලොකු හොරා කවුද? ජනාධිපතිතුමා තමයි ලොකුම හොරා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ස්තුතියි.